ආයිබුවන් ළමයි අද මේ පුංචි පණිවිඩය ගෙනාවේ 2028 උසස් පෙළ කරන්න බලාගෙන ඉන්න පුංචි ඔයාලට. ඒ තමයි ඔයා කලා විෂය ධාරාවන්ගෙන් හෝ තාක්ෂණවේදී විෂය ධාරාවන්ගෙන් උසස් පෙළට වාඩි වෙනවා නම් ඒකට ගැළපෙන ඉසඩ්ඩගේ වැඩිම විෂය තමයි උසස් පෙළ භූගෝල විද්‍යාව කියන්නේ. විශ්වවිද්‍යාල 19ක පාඨමාලා 36කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා ඔයාට උසස් පෙළට ජෝග්‍රෆි කරොත්. සාමාන්‍ය මොරටුව විශ්වවිද්‍යාලය කියන්නේ ඉංජිනේරු ෆැකල්ටිනේ. නමුත් කලා කරලා ජෝග්‍රෆි කරොත් ඔයාට මොරටුව යන්න පුළුවන්. ගම්පහ වික්‍රමාරච්චික කියන්නේ බයෝ කරලා යන්න පුළුවන් එකක් කියලානේ ඔයා හිතන්නේ. හැබැයි ජෝග්‍රෆි කරොත් ඔයාට යන්න පුළුවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ GIS ස්පෙෂල් කරන්න පුළුවන්. ඒ වගේම කොළඹ පේරාදෙණිය යාපනයේ වගේ විශ්වවිද්‍යාලවල නීති පීඨයට ඇතුළත් වෙන්න පුළුවන්. එහෙනම් හරියටම දිනේ මතක තියාගන්න උසස් පෙළ අලුත් පන්ති පටන් ගන්නවා 2028 මාර්තු මාසයේ 23 වෙනිදා හවස 3ට. ඉෂාර් සර්ගේ ජෝග්‍රෆි ක්ලාස් ඇවිල්ලා ඉන්නේ. ඔයා මොකද කරන්නේ? මමත් ඉෂාර් සර්ගේ ජෝග්‍රෆි ක්ලාස් ආවා. කොහෙද ඇවිල්ලා ඉන්නේ? ක්ලාස් ඇවිල්ලා ඉන්නේ. කොහෙද ක්ලාස්? ඉෂාර් සර්ගේ ජෝග්‍රෆි ක්ලාස් එක. ඔයා දන්නවද අපේ ජෝග්‍රෆි පන්තිය සුවිශේෂී පන්තියක් වෙන්නේ කොහොමද කියලා? ඒ තමයි 2024 අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කයේ පළමුණු 20ට ළමයි 5 දෙනෙක්ම නිර්මාණය කළ අපි මේ පන්තියේ. දිස්ත්‍රික් 7, 16, 17, 18, 19 කියන දිස්ත්‍රික් ප්‍රමුඛයන් අපි පන්තියෙන් බිහි කළා. ඉතින් ඉක්මනින්ම සම්බන්ධ වෙන්න ඔයාටත් දිස්ත්‍රික් ප්‍රථමයෙක් වෙන්න පුළුවන්. එහෙනම් හරියටම දිනේ මතක තියාගන්න මාර්තු මාසයේ 23 වෙනිදා හරියටම හවස 3ට නුගේගොඩ අගනුවර සැසිප් ආයතනයේ අපි පන්ති පටන් ගන්නවා. වැඩි ඉස්සර දැනගන්න වගේ නමයි ගමයි මෙන්න මේ පාලින් තියෙන නම්බරයට මැසේජ් එකක් දාන්න.